මැරෙන්න කලින් පුරුදු වෙන්න මොකක් නැති කරන්නද? වෛරය නැති කරන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් වෛරය නැති කරගන්න බැරි වුණොත් එහෙම සමහරක් ඔය දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට. තොබි අපේ වෛරක්කාරයෝ කොහෙද කියලා කියන්නේ. වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලා. සංසාරේ වෛරක්කාරයෝ හම්බෙන්නේ කොහොමද? අම්මා තාත්තා වෙලා වෛරක්කාරයෝ වෙනවා. අම්මේ කියන්නේ වෛරය නැති කරන්නේ නැතුව මැරුණොත් එහෙම ඊළඟ ආත්මෙ වෙන දේ. අම්මා තාත්තා කොච්චර වෛරක්කාරයෝ වෙලා උපදිනවද කියනවනම් කොච්චර දරුවෝ දාලා යනවද හම්බුනාම විසිකල් නැසලා. ඔය සමහර අම්මලා කියනවනේ තෝරි මරනවා කියලා. ඔය කේන්ති ගිහම කියන්නේ මිනිස්සු කියන්නේ තෝපි කනවා කියලා කියන්නේ. වෙනතුනේ කනවම තමයි සංසාරේ කවදා හරි ආයෙ බය වෙන්න එපා. දැකලා තියෙනවද සමහර බැල්ලිය පැටව ගහපුවම පැටව කනවා. ඔළුව විතරක් කන පැත්තකින් තියෙනවා. සත්ත්ව ලෝකේ තියෙන්නම පව් විපාක දෙන්න.